Welcome back to my YouTube channel. ඉතින් අද මම කියලා දෙන්නේ කොහොමද ලස්සන රෝස මලක් ලස්සනට පාට කරන්න කියලා. ඉතින් එන්නකො මාත් එක්ක ඔන්න ඔය පෙන්නන්නේ අත්‍යවශ්‍ය දේවල් මොනවාද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ඩිසයින් එක තමයි අපි අද පාට කරලා පෙන්නන්නේ ඔයාලට. ඉතින් මෙන්න මේ පාට කරන රෝස මල කොහොමද ඇඳගන්නේ, ඒකට මොනවද ඕන වෙන්නේ කියලා තමයි මේ තියෙන්නේ. ටේලරින් කාබන් කොලයක් ඕන අපිට. ඉස්සෙල්ලම අපි ගන්න මැටීරියල් එක උඩ මේ ඩිසයින් එක ට්‍රේසින් කරගන්න. එහෙම නැත්නම් කොපි කරගන්න. එහෙමත් නැත්නම් ඇඳගන්න. ඉතින් ඉස්සෙල්ලම ඔන්න ඔය විදිහට කාබන් කොලේ තියලා හොඳ පිට පැත්ත තමයි යටට තියන්නේ. කන පිට පැත්ත උඩ තමයි අපි ඩිසයින් එක තියලා අපි ලස්සනට ඇඳගන්නේ. මෙන්න මේ විදිහට පැන්සලකින් තමයි අපි ඇඳගන්නේ. මොකද පැන්සලකින් ඇඳගත්තම අපිට ලිස්සන්නේ නැතුව පැන්සලෙන් ලස්සනට ඇඳගන්න පුළුවන්. පෑනෙන් ඇඳොත් අදට හිටිනවා. ඒ නිසා පැන්සලකින් ඇඳගත්තම අපිට පැන්සල අතට පහසු නිසා හරිම ලේසියෙන් ඩිසයින් එක ඇඳගන්න පුළුවන්. අනික හැඩ කරගන්නේම හරිම ලේසි පැන්සලක් තියෙන එක. ඒ නිසා ඔයාලා ටේලරින් කාබන් කොලේ අඳිනවා පැන්සල පාවිච්චි කරන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා රාමුවක්. ඔයාලා දන්නවනේ මේ රාමුව මොකක්ද කියලා. මේ රාමුවක් හරි අපිට නැත්නම් රෙජිෆෝම් බෝඩ් එකක් හරි ඕන වෙනවා. මම ළඟ නම් රෙජිෆෝම් බෝඩ් එකක් මම තියන් ඉන්නේ ඉටි කොලයක් දාලා. එතකොට පේන්ට් කරනකොට කිසි ප්‍රශ්නයක් එන්නේ ගැලවෙන්නේ නැහැ. මොකද අපි ඕක යටින් තියලා ඒකට උඩින් රෙදි කෑල්ල තියලා කටු ටිකක් ගහලා ওই රෙදි කෑල්ල එහෙම වෙන්නේ නැති වෙන්න රඳව ගන්න ඕන. ඉතින් ඔන්න ඔය කටු වලින් අපි සම්පූර්ණ ඩිසයින් එක හොඳට වටේට කටු ගහලා රඳව ගන්නවා. එතකොට ඇදලා කටු ගැහුවම රැලි වැටෙන්නේ නැතුව ලස්සනට තියාගන්නත් පුළුවන්. ඒ වගේම කියන්න ඕන ඔය කටු ටික ගැලෙව්වට පස්සේ ඔය කටු වලින් ගහපු සිදුරු පාරවල් මකා ගන්න පුළුවන් අපිට අයන් කරාම. ඉතින් මම ගන්න මේකට ෆෙවික්‍රයලුයි කැමලුයි විතරයි. ඉතින් ඔය තියෙන්නේ මම පෙන්නන්නේ ඔය අපි ගන්න ඕන පාට වර්ග ටික. ඉස්සෙල්ලාම බේබි පින්ක් කලර් එක ඕන අපිට. ඒ කියන්නේ ලා රෝස පාට. ඊටත් පස්සේ මෙරුන් පාටත් අපිට ඕන චුට්ටක් ඩාර්ක් කරගන්න. ඊටත් පස්සේ අපි හැමෝම දන්නේ ක්‍රිම්සන්. එහෙමත් නැත්නම් රතු පාට. ඒවත් එක්කම අපිට පින්සල් නැතුව ඕක කරන්න බැහැනේ. ඉතින් මම ගන්නේ අංක 4 අවුට්ලයින් බ්‍රෂ් එක වගේම අංක 2 ෆ්ලැට් බ්‍රෂ් එක. මෙන්න මේ විදිහට තමයි මට අවශ්‍ය දේවල් මම ලෑස්ති කරගත්තේ. ඒ වගේම අපි කොළ පාට කරන්නත් එපයි. අපි අංගෝ කොළ පාට කරන්න මොනවද ඕන වෙන්නේ බලන්න. ඒ කියන්නේ අපේ මලේ කොලේ. ඊට පස්සේ ඒකට කැමල් එකේ පේලේ එමරල්ඩ් කලර් එකයි ෆෙවික්‍රයල්ලගේ ලයිට් ග්‍රීන් කලර් එකත් එක්ක අපි වයිට් එකත් මික්ස් කරනවා. ඔන්න එහෙනම් අපි වැඩ පටන් ගමු. ඔන්න ඔය විදිහට මම පාට ටික මූඩි 4කට දාගත්තා. ඊට පස්සේ ලේසි පාට කරන්න කලවම් වෙන්නේ නැතුව පාට කරගන්න පුළුවන්. මේ දවස්වල රස්නේ වැඩි නිසා පේන්ට් චුට්ටක් දිය වෙන්න බලනවා. ඒ නිසා වෙනම මූඩි 4ක් තියාගන්න පේන්ට් දාගන්න. ඊට පස්සේ ඉතුරු මූඩි 4 අපේ බෝතලේ මූඩි 4ෙන්ම අපිට බෝතල් වහලා තියන්න පුළුවන්. මොකද ඉක්මනට වේලෙනවා මේ වෙලාවෙත් හරියට හුළඟ. ඒ නිසා මේ අපි චුට්ටක් තමයි ගන්න බෝතලේ. ඒ අරගෙන ඔන්න ඔය විදිහට රෝස පාටයි, මෙරුන් පාටයි, රතු පාටයි, සුදු පාටයි එක තමයි අපි මේ ඩිසයින් එක මෙන්න මේ වගේ පාට කරගෙන යන්නේ. එතකොට ඔයාලට පුළුවන් ওই වෙලාවට සුදුයි රෝසයි පාට කරන්න, සුදුයි රතුයි පාට කරන්න, සුදුයි මෙරුඩුයි පාට කරන්න. ඔයාලට පුළුවන් එහෙමත් නැත්නම් සුදුයි රෝසයි වෙනුවට අපිට පුළුවන් සුදුයි රතුයි භාවිතා කරලා toy baby pink කලර් එක හදාගන්න. හැබැයි තැන් වලට රතු පාටත් ඕන වෙන නිසා මම හිතුවා රෝස පාටත් වෙනම තියාගෙන මෙරුන් පාටත් එක්ක රතුයි සුදුයි මික්ස් කරා. එතකොට රෝස මලට අමුතු පාටක් ලස්සනක් එනවා. ඉතින් මම පළවෙනි නිර්මාණය එහා පැත්තේ කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඊට වඩා වෙනස් විදිහට තමයි මේක කරන්නේ. ඒ වගේම කියන්න ඕන රෝස මල පාට කරන එක එක ක්‍රම මම ඔයාලට ගේනවා. ඒ කියන්නේ රෝස මල එක එක පාටවල් එක එක ෂේඩින් ක්‍රම භාවිතා කරලා කොහොමද පාට කරන්නේ. ඉතින් එහෙම වීඩියෝස් ටිකකුත් මම ගේන්න බලාපොරොත්තු වෙන අපේ YouTube channel එකේ. ඒ නිසා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ පාට කරන ක්‍රම පැහැදිලි වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. මේ වෙලාවේ මේකෙන් වීඩියෝ කරන්නේ මගේ රින් ලයිට් එකේ ඒ කොටස ගැලවිලා තියෙන ෆෝන් එක දාන ස්ටෑන්ඩ් එක. ඉතින් ඒ නිසා මට හරියට ඒක උඩින් ඔයාලට වීඩියෝ එක පෙන්වන්න විදිහක් නැහැ. ඒක මේ වෙලාවෙම වීඩියෝ කරන්න ගන්නකොට කැඩිලා වැටුණා. ඉතින් ඒ නිසා තමයි මේ සයිඩ් එකෙන් මම ස්ටෑන්ඩ් එකක් තියලා ඔයාලට වීඩියෝ කරලා පෙන්වන්නේ. මේක අවසානයේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අවුට්ලයින් මම දාන්නේ මෙරුන් කලර් එකෙන්.
මෙරුන් කලර් එකෙන් අවුට්ලයින් එක දාලා තමයි රතු පාටයි රෝස පාටයි සුදුයි එක ෂේඩින් එක කරන්නේ. එතකොට අවුට්ලයින් ලස්සනට පේනවා. මල් පෙත්ත වෙන වෙනම පැහැදිලිව ඔයාලට බලා ගන්න පුළුවන් වෙන තමයි මම මෙරුන් කලර් එක ගත්තා. ඔයාලට පුළුවන් ඒ වෙනුවට ඩාර්ක් බ්‍රවුන් එක එහෙම නැත්නම් බ්ලැක් කලර් එක ගන්න. හැබැයි බ්ලැක් කලර් එක චූටි අවුට්ලයින් එකක් යවා ගන්න නම්බර් 1 පින්සලෙන් වගේ පේන් බ්‍රෂ් එකෙන් වගේ ඔයාලා අවුට්ලයින් එක යවාගෙන ඒකම ෂේඩින් කරනම් ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනුවට නම්බර් 4 වගේ මම ගන්න බ්‍රෂ් එක ගන්න එපා. මොකද ඒකෙන් ලොකුවටනේ අවුට්ලයින් එකෙන්. ඒකට කළු පාට වැඩි වෙනවා. ඒ නිසා කළු පාට ගන්නවා නම් ඔයාලා මෙරුන් පාට වෙනුවට ඔයාලට පුළුවන් නම්බර් 1 බ්‍රෂ් එක පාවිච්චි කරන්න. එතකොට චූටියරනේ අවුට්ලයින් එකෙන්. එතකොට ෂේඩින් කරාට ලොකු ප්‍රමාණයක් කළු පාටින් මැටීරියල් එකේ ඒ කියන්නේ ඩිසයින් එක ඩාර්ක් වෙන්නේ නැහැ. අඳුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මෙරුන් කලර් එක පාවිච්චි කරනකොට ප්‍රශ්නයක් නැහැ නම්බර් 4 බ්‍රෂ් එක ගත්තට. ඉතින් නම්බර් 4 බ්‍රෂ් එකයි අවුට්ලයින් බ්‍රෂ් එකයි නම්බර් 2 ෆ්ලැට් බ්‍රෂ් එකයි තමයි මම පාවිච්චි කරන්නේ. මම දිගටම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාට නම්බර් 4 අවසාන ටිකේ තමයි මම නම්බර් 2 ෆ්ලැට් බ්‍රෂ් එක පාවිච්චි කරන්නේ. ෆ්ලැට් බ්‍රෂ් එක ගන්න එකේ වාසියක් තියෙනවා ඔයාලට ඉක්මනට පාට කරලා ඉවර කරගන්න පුළුවන්. මොකද බ්‍රෂ් එක ෆ්ලැට් නිසා ඔයාලට හරිම ලේසියෙන් ඒක කරගන්න පුළුවන්. ඒ නිසා ෆ්ලැට් බ්‍රෂ් එක හුරු අය ෆ්ලැට් බ්‍රෂ් එකෙන්ම පාවිච්චි කරන්න. එතකොට ෆ්ලැට් බ්‍රෂ් එකේ දෙපැත්තට අවශ්‍ය පාට දෙක දාලා අර 1 ස්ට්‍රෝක් අපි පාට කරනවා වගේ පාට කරගෙන යන්න පුළුවන්. 1 ස්ට්‍රෝක් එකෙන් මලක් පාට කරන විදිහත් මම වීඩියෝ එකක් වෙනමම ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඉස්සෙල්ලා බලලා ඉගෙන ගත්ත නැති කෙනෙක්ට හෑන්ඩ් පේන්ටින් ඉගෙන ගන්න ආස කෙනෙක්ට ආසාවෙන් කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාට මගේ අතට වැහිලා තමයි ඇත්තේ. මොකද මේ සයිඩ් එකෙන් තමයි ස්ටෑන්ඩ් එක මම තියලා තියෙන්නේ. ඔයාලට ඒ උනට පැහැදිලිව පේනවා ඇති කොහොමද පාට වෙන්නේ කියලා. ඉතින් රතු පාටයි මෙරුන් පාටයි බේබි පින්ක් එහෙම නැත්නම් ලා රෝස පාටයි සුදු පාටයි තමයි මික්ස් කරන්නේ. සමහර වෙලාවට මම ඕකේ රතු පාටයි සුදු පාටයි මික්ස් කරලත් ගන්න අවස්ථා තියෙනවා. ඒක අර එක එක මලේ පෙත්තට එක එක විදියට පාට වෙනකොට අපිට පුළුවන් ඒ විදියට වෙනස් කරලා ගන්න. ගොඩක් වෙලාවට මේ මලේ යට තීරුව, ඒ කියන්නේ මලේ යට පැත්ත චුට්ටක් මේ ඩාර්ක් කලර් එක ගන්න තමයි මම මෙරුන් කලර් එක පාවිච්චි කරන්නේ. එතකොට මෙරුන් කලර් එකත් එක්ක සුදු පාට චූට්ටක් අරගෙන පෙත්තේ යට චූට්ටක් ඩාර්ක් කරගන්න. එතකොට චුට්ටක් අර 3D ලුක් එකක් එනවා. එන්නේ විදියට පාට කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට මම ගොඩක් වෙලාවට ෂේඩින් කරද්දී සුදු පාට මික්ස් කරනවා. ඉතින් කැමල් එකේ වයිට් එක හොඳයි. ෆෙවික්‍රයිල් එකේ වයිට් එකත් හොඳයි. මම කැමල් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ෆෙවික්‍රයිල් එකයි කැමල් එකයි පාවිච්චි කරන්න. ඊට අමතරව හොබි ක්‍රාෆ්ට් කියන බ්‍රෑන්ඩ් එක ඇක්‍රිලික් කලර් එක ගැනත් මම කියන්නම්. ඒකත් ගොඩක් හොඳයි. ඒකේ පැස්ටල් කලර්ස් තියෙනවා, මෙටලික් කලර්ස් තියෙනවා, පර්ල් කලර්ස් තියෙනවා. මෙටලික් කලර්ස්, පර්ල් කලර්ස් කියන චුට්ටක් දිලිසෙන මේ ඇක්‍රිලික් කලර් එක. එතකොට ඔයාලට මේ ඇක්‍රිලික් කලර් අපි normally පාවිච්චි කරන ඇක්‍රිලික් කලර්ස් වලටත් අමතරව ඒ කලර්ස් උත් මෙටලික් කලර්ස්, පර්ල් කලර්ස් උත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට අවුට්ලයින් එකක් ඩිසයින් කරගන්න එම පර්ල් කලර් එකක් දැම්ම නම් ලස්සනයි. එතකොට ඒවා ඔයාලට ගන්න පුළුවන් තැන් මම කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. මම ආයි කියන්නම් කලර් ක්‍රාෆ්ට් එකෙන් ඔයාලට මෙටලික් කලර්ස්, පර්ල් කලර්ස් ගන්න පුළුවන්. ඒකේ නම්බර් එක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඒකෙන් බලලා ඔයාලා WhatsApp message එකක් දාලා එයාලගෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් කලර් ක්‍රාෆ්ට් එකෙන් ඔයාලට ඕනම හොබි ක්‍රාෆ්ට් මේ ඇක්‍රිලික් කලර්ස් පොඩි බොටල් එකේ ඉඳන් ලොකු බොටල් එකට වෙනකන් ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඕඩර් එකක් දාලා පේමන්ට් එක කරලා ගෙදරටම ගෙන්න ගන්න තියෙන්නේ. කොළඹ වට එක්කෙනෙක්ට නම් කලර් ක්‍රාෆ්ට් එකට ගිහිල්ලාම ගන්න පුළුවන් ඒ ෂොප් එකේ. හෑන්ඩ් පේන්ටිං, ඊට පස්සේ ඇක්‍රිලික් කලර්ස්, ඊට පස්සේ කැන්වස් පේන්ටිං, ස්ටෙන්සිල්ස් ඕන දෙයක් ඒකේ තියෙනවා ගන්න. ගිහිල්ලා බලලා තෝරලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට පෙත්තෙන් පෙත්ත මම ලස්සනට පාට කරගෙන යනවා. ඉතින් ඔයාලට අවුට්ලයින් අඳිනවා නම් ගොඩක් වෙලාවට ඔයාලා පාවිච්චි කරන්න ඩාර්ක් කලර් එකක්. එතකොට ලස්සනට අවුට්ලයින් එක ෆිල් වෙනවා. ඒ වගේම පෙත්තෙන් පෙත්ත වෙනස්ව විදිහට ලස්සනට 3D ලුක් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් රතු පාටයි සුදු පාටයි මික්ස් කරනවා සමහර ඒවාට. ඔය ඔතන මම කරන්නේ චුට්ටක් ඩාර්ක් කරනවා පෙත්තේ අවසාන ටික. ඊට පස්සේ ඉතුරු ටිකට මම රෙඩ් එකයි වයිට් එකයි මික්ස් කරගන්නවා. ඒත් සමහර වෙලාවට මම රෙඩ් එකයි වයිට් එකයි එක්ක බේබි පින්ක් කලර් එකේමත් නැත්නම් ලා රෝස පාටත් මික්ස් කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒක පෙත්තෙන් පෙත්ත පාට කරනකොට ඔයාලට තේරෙයි. සමහර වෙලාවට චුට්ටක් අර වේලීගෙන එනකොට මම චුට්ටක් කරන්නේ පෙන්සල චුට්ටක් සෝදලා පිහිදලා ගන්නවා. මේ නම් කරන්නේ සුදු පාට ඉවර වෙලා සුදු පාට චුට්ටක් දාගත්තා.
ඉතින් මේ දවස්වල රස්නේ වැඩි නිසා පේන්ට් බෝතල් වල පේන්ට් එක චුට්ටක් උකු ගතිය අඩුයි, දීර්ඝ ගතිය වැඩි. ඉතින් ඒ වෙලාවට ඔයාලා ගන්න පේන්ට් බෝතලේ පේන්ට් චුට්ටක් වෙනම අරගෙන පේන්ට් බෝතලේ හොඳට වහලා තියන්න. මේ දවස්වල රස්නේ නිසා තමයි ඔය ගැටලු වෙන්නේ. මොකද මේ රස්නෙත් එක්ක පේන්ට් දිය වෙන්න බලනවා. ඉතින් ඒ නිසා ඔයාලා වෙනම චූටි මූඩි 4ක් ඔයාලගේ අයින් කරන බෝතල් වලින් වෙනම තියාගන්න. අර බෝතල් ටික වහලා තියන්න. ඒ බෝතල් පියන් වලට ඔයාලට අයින් කරන බෝතල් වල මූඩි වල පියන් වලට ඔයාලට පේන්ට් දාගන්න පුළුවන්. එතකොට හුලං වදින්නේ නැති වෙන්න මේ පේන්ට් කරන්න. එතකොට ඕක ප්‍රශ්නයක් නැතුව, වේලෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මමත් එහෙමයි කරන්නේ. මම ගොඩක් වෙලාවට පේන්ට් බෝතලෙන්ම ගන්නෙ නෑ. පේන්ට් චුට්ටක් මූඩියට අරගෙන තමයි පාවිච්චි කරන්නේ. මොකද සුදු පාටයකට එහෙම අපේ පාට මික්ස් වුණොත් එහෙම වෙනම පාටක් එන නිසා බෝතලෙට මම වෙනම මූඩියක් තියාගෙන ඉන්නේ ඒ වැඩවලට. ඉතින් ඔන්න ඔය විදිහට පෙත්තෙන් පෙත්ත ලස්සනට පාට වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ පාට කරන්න. ඉතින් ඒ වගේම මම කියවනේ අර රෝස මල පාට කරන එක ක්‍රම කියනවා කියලා. ඔව්. දැන් අද කියන පාටවල් ටිකත් එක්ක ෂේඩින් කරන විදිහත් එක්ක මම ඊළඟට ගේන්නේ වෙනමම ෂේඩින් කරන විදිහක්. එතකොට ඒකෙන් ඔයාලට තවත් විදිහකට රෝස මලක් පාට කරන හැටි බලා ගන්න පුළුවන්. ඒකේ මම ප්ලේලිස්ට් එකක් ඔයාලට හදලා තියන්නම් වෙනම අපේ YouTube channel එකේ පැහැදිලි වේදිකවල බලා ගන්න පුළුවන් වෙන්න. එතකොට ඔයාලට එකින් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ sunflower මලක් කොහොමද පාට කරන්නේ? ඒකට මොනවද පාට වෙන්න ඕන කරන පාට වර්ග? ඒක කොහොමද ෂේඩින් කරන්නේ කියලාත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒක මේ දවස්වල වීඩියෝ එක කරලා තියෙන්නේ එඩිට් කරලා මෙන්න මේ වගේ ලස්සනට වීඩියෝ එකක් හදලාම ඔයාලට දාන්න. ඒක වොයිස් කරන්න තියෙනවා. ඒ වැඩ ටිකත් මගේ වැඩ ටික යන අතරේ ඔයාලට දානවා. එතකොට ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න හෑන්ඩ් පේන්ටින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝස් ටික බලලා අයිඩියා එකක් ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට පෙත්තෙන් පෙත්ත ලස්සනට පාට වෙනවා. ඔයාලට පුළුවන් ඒක එක ක්‍රම වලට පාට කරන්න. ඒකට ෂේඩින් කරන එක මෙතඩ් ගන්න. ඒක ඔයාලට කැමති විදිහට ඕන විදිහට ෂේඩින් කරගන්න පුළුවන්. ෂේඩින් නැත්තම් බ්ලෙන්ඩින් ඔය දෙකම එකයි. අපි අර බ්ලෙන්ඩින් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ෂේඩින් කරන එකටම තමයි. අපි අර මේකප් කරනකොට බ්ලෙන්ඩ් කරනවා කියලා කියනවනේ ඒකම තමයි මෙතනත් වෙන්නේ. වෙනස වෙන්නේ අපි මූණකට නෙවෙයි කලර් කරන්නේ මැටීරියල් එකකට. ඔයාලට කොටන් මැටීරියල් එකක බ්ලෙන්ඩ් කරන්න හරිම ලේසි. එහෙම නැත්නම් ෂේඩින් කරන්න හරිම ලේසි. පේන්ට් උරා ගන්න ප්‍රමාණය වතුර ගොඩක් මික්ස් කරගන්නේ නැතුව කලර් එක ෂේඩින් කරගන්න බලන්න. වතුර ගොඩක් මික්ස් වුණොත් සමහර වෙලාවට බොඳ වෙන්න බලනවා. ඒ නිසා ගොඩක් වෙලාවට කොටන් මැටීරියල් එක කරනවා නම් ඔයාලා වතුර මික්ස් නොකර කරන්න බලන්න. මෙන්න මේ විදිහට තමයි අපි මේ හැම රෝස මලේ හැම පෙත්තක්ම ලස්සනට පාට වෙන්නේ. ඔන්න මම ෆ්ලැට් බ්‍රෂ් එක අරන් තියෙන්නේ. ෆ්ලැට් බ්‍රෂ් එකට පාට දෙක දෙපැත්තෙන් ගාගෙන මේ පාට කරගෙන යන්න තියෙන. මොකද ෆ්ලැට් බ්‍රෂ් එකේ ලේසි ඉක්මනට පාට කරලා ෆිල් කරගන්න පුළුවන් හැම පෙත්තක්ම. ඔන්න ඔය වගේ ෆ්ලැට් බ්‍රෂ් එකෙන් මම මේ ඒ පෙති ටික පාට කරගෙන යන විදිය තමයි පේන්නේ. එච්චර වෙලාවක් යන්නේ නැහැ ෆ්ලැට් බ්‍රෂ් එකෙන් කරද්දි. මොකද ෆ්ලැට් එකනේ. ෆ්ලැට් නිසා බ්‍රෂ් එකේ කෙන්දි ටික ෆ්ලැට් නිසා ඔයාලට ඉක්මනට ඒක පාට කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පෙත්තෙන් පෙත්ත මම ලස්සනට පාට කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. බලන්නකෝ එක පාට වෙන ලස්සන. ඔයාලට ඊට අමතරව හෑන්ඩ් පේන්ටින් කරද්දී එන ගැටලු තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒකේ අපි ගෲප් එකක් හදලා තියෙන්නේ. ඒ ගෲප් එකෙන් ඔයාලට WhatsApp හරහා ඉගෙන ගන්න පුළුවන් කොහොමද හෑන්ඩ් පේන්ටින් කරන්නේ, මොනවාද එන අඩුපාඩු ඒ හැමදේම අපේ ගෲප් එක හරහා ඔයාලට දැනගන්න පුළුවන්. ඒ ගෲප් එකේ ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. එතකොට එන හැම ප්‍රශ්නයකටම උත්තරයක් අපේ ගෲප් එකෙන් හම්බ වෙනවා ඔයාලට. මම තමයි ඒකේ ඔයාලට ගෲප් එකට රිප්ලයි දෙන්නේ. මේ දවස්වල මගේ උගුර චුට්ටක් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පෙති ටික පාට වෙන්නේ. දැන් ඔය ඔහොම තිබ්බට
අපි අවුට්ලයින් එකෙන් තමයි පෙතිවල ලස්සන එන්නේ. ඒකට අපි මෙරුන් කලර් එක තමයි පාවිච්චි කරන්නේ. මෙරුන් කලර් එක වේලිලා නම් වතුර චූට්ටක්. වතුර බින්දුවක්කුත් නැතුව ලාවට ගාගෙන පෙත්තෙන් පෙත්ත ලස්සනට අවුට්ලයින් කරගන්න ඕන. ඔන්න ඔය විදිහට. බලන්නකො කොච්චර ලොකු වෙනසක් එනවද කියලා අවුට්ලයින් එකේ. ඔය දැන් මම කරන්නේ පෙත්තෙන් පෙත්ත මෙරුන් කලර් එක ආධාරයෙන් අවුට්ලයින් කරගන්නවා. එතකොට තමයි පෙති ටික වෙන වෙනම ලස්සනට පැහැදිලිව පේන්නේ. ඒ නිසා ඔයාලා සම්පූර්ණ ඩිසයින් එක පාට කරලා ඉවරනාට පස්සේ ඒක වේලෙන්න කලින් එහෙම්ම තියෙද්දි තද පාටකින් එහෙම නැත්නම් ඔයාලා ගත්ත ඩාර්ක් කලර් එකෙන්ම මෙරුන් කලර් හරි බ්ලැක් කලර් හරි අරගෙන අර පෙන්සලෙන්ම හරි නැත්නම් චූටි අවුට්ලයින් එකක් හරි මේ යවන්න. මොකද එතකොට තමයි ලස්සන ලුක් එකක් එන්නේ. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඕකේ අවුට්ලයින් යවුවට පස්සේ ගෝල්ඩ් කලර් එකකින් හරි සිල්වර් කලර් එකකින් හරි ඇක්‍රිලික් කලර් එකක් අරගෙන ඒකෙනුත් අවුට්ලයින් කරන්න පුළුවන්. එතකොට අමුතු ලස්සනක් ඒත් එනවා මේ මලට. ඒ නිසා එහෙමත් කරා මම ඔය මේ පාට මේ මලේ නෙවෙයි එහා පැත්තේ මලේ මම අවසානයේ ගෝල්ඩ් කලර් එකකින් අවුට්ලයින් එකක් කරා. මම ඒකේ වීඩියෝ එකක් ඔයාලට වෙනම දාන්නම් පැහැදිලිව පේන්න. මේ වීඩියෝ එකට මම ඒක ඇඩ් කරන්නේ මොකද ඒක කලින් පාට කරලා තියෙන නිසා. මේකේ මම කරන්නේ මෙරුන් කලර් එකෙන්ම අවුට්ලයින් එකක් ලස්සනට යවනවා. බලන්නකෝ එතකොට පෙති වෙන වෙනම පේනවා. අමුතු ලස්සනක් තියෙනවා. ඔන්න ඔය විදිහට පෙත්තෙන් පෙත්ත ලස්සනට එහෙම වෙන්නේ නැති වෙන්නේ ඒකේ උඩම අවුට්ලයින් එක කරගන්න ඕන. ඔයාලට අවුට්ලයින් කරගන්න එකේ වාසිය තමයි පෙති ටික ලස්සනට පැහැදිලිව බලා ගන්න පුළුවන්. අමුතු නීට් එකක් එනවා. එතකොට ඔයාලගේ කාබන් කොලේ අපි තියලා ඇඳපු පාරවල් ටික මකා ගන්න වහ ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලට ඔන්න ඔය විදිහට අවුට්ලයින් කරගන්න පුළුවන්. දැන් අපි කරන්නේ කොලේ පාට කරන එකට. කොලේ පාට කරන මම ඉස්සෙල්ලම පාවිච්චි කරන්නේ කැමල් එකේ පේලේ එමරල්ඩ් කලර් එකත් එක්ක වයිට් කලර් එක. ඒ දෙක එකතු කරලා තමයි ෂේඩින් එක කරන්නේ. ඉස්සෙල්ලම අවුට්ලයින් එක ඇඳගෙන ඊට පස්සේ චුට්ටක් පාට විහිදුවගෙන ඒ පාට විහිදුව ගත්තට පස්සේ සුදු පාටත් එක්ක අපි ෂේඩින් එක කරනවා. ඔන්න ඔය විදිහට පාට විහිදුව ගත්තට පස්සේ සුදු පාට ගෑවම ඒක අමුතු ලස්සනක් එනවා. ඔයාලට වීඩියෝ එකේ අවසානයේ බලා ගන්න පුළුවන් ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා. ඔන්න ඔය විදිහට හැම කොලයක්ම අවුට්ලයින් එක කරලා සුදු පාටත් එක්ක ෂේඩින් එක කරගන්නවා. අපි අර ෆෙවික්‍රයිල් එකේ ලයිට් ග්‍රීන් එක පාවිච්චි කරන්නේ මොකටද කියලා ඔයාලා බලයි. ඒක වීඩියෝ එකේ අවසානයේ බලන්න. මේ කොලේ පාට කරලා ඉවරුනාට පස්සේ සම්පූර්ණ කොල ටික ඔයාලට පුළුවන් ඩාර්ක් කලර් එකකින්. එහෙමත් නැත්නම් ඩාර්ක් ග්‍රීන් එක. එහෙමත් නැත්නම් ලයිට් ග්‍රීන් එක වගේ ආධාරයෙන් ඔයාලට කොලේ වටේ අවුට්ලයින් කරගන්න. අපිට කොලේ වටේ මෙරුන් කලර් එකකින් අවුට්ලයින් කරාම කැතයිනේ. ඒ නිසා අපි කොලේ පාට කරනකොට කොලේ පාටකින්ම තමයි අවුට්ලයින් එක කරන්න ඕන ඩාර්ක් කලර් එකකින්. ඒ වෙනුවට ඔයාලට බ්ලැක් කලර් එකත් පුළුවන්. බ්ලැක් කලර් එක ගන්නවා නම් නම්බර් 0 නම්බර් 1 වගේ පේන් බ්‍රෂ් එකකින් අවුට්ලයින් එක කරගන්න. එතකොට අර ලොකු ඝනකමට පේන්ට් එක අවුට්ලයින් වෙන්නේ නැතුව නෝමලි අපිට චූටි අවුට්ලයින් එකක් යවා ගන්න පුළුවන් කොලේට. මොකද කොලේ පොඩි නිසා අපිට ලොකු අවුට්ලයින් එකක් ගියොත් කැතයි. ඒ නිසා කොලේ මේට පාට කරනකොට අවුට්ලයින් එක යවනකොට නම්බර් 0 නම්බර් 1 වගේ පේන් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. එතකොට හරිම ලස්සනට ඒක අවුට්ලයින් කරගන්න පුළුවන්. මොකද මැද නාරටි දාර පාට කරනකොට අවුට්ලයින් කරනකොට ලොකු පින්සලක් පාවිච්චි කරොත් ඒක ලොකුවට තමයි අවුට්ලයින් වෙන්නේ. එතකොට කොලෙත් ලොකුයි දාරත් ලොකු වුණාම කැතයි. ඒ නිසා කොලේටත් එක්ක ලස්සනක් එන්න ඔයාලා අවුට්ලයින් කරනකොට චූටි පින්සලක් නම්බර් 0 නම්බර් 1 පේන් බ්‍රෂ් එක පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාලට ලස්සනට අවුට්ලයින් එක කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කොළ ටික පාට කරන විදිහ. දැන් ඔය මම චුට්ටක් අත උස්සලා තමයි පාට කරන්නේ. මොකද අපේ මලේ පේන්ට් එක තාම වේලලා නැති නිසා ඒක චුට්ටක් අත උස්සලා පාට කරන එක තමයි හොඳ. එතකොට මලේ පේන්ට් එක අතේ පාට වෙන්නේ නැතුව අතේ වදින්නේ නැතුව මලට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව පාට කරගන්න පුළුවන්. ඒක ඔයාලා පාට කරගෙන යනකොට හුරු වෙනවා. අවුට්ලයින් ඩිසයින් වැඩියෙන් කරන්න. එතකොට ඔයාලට අවුට්ලයින් නිර්මාණ කරනකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව බය නැතුව පින්සලෙන් අවුට්ලයින් කරන්න පුළුවන්. මම මුලදී වැඩිපුරම කරේ අවුට්ලයින්. එතකොට අවුට්ලයින් නිර්මාණ ඔයාලට එනකොට ඔයාලට ලේසියෙන්ම අවුට්ලයින් කරගන්න පුළුවන්. ඕනම පින්සලකින් අවුට්ලයින් කරගන්න පුළුවන්. ෆ්ලැට් බ්‍රෂ් එකකිනුත් අවුට්ලයින් කරන්න පුළුවන්. ෆ්ලැට් බ්‍රෂ් එකෙන් ලස්සනට අවුට්ලයින් ඉරි එහෙම අඳින්න ෆ්ලැට් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. නම්බර් 2 වගේ ෆ්ලැට් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. ඉරි කෙලින් ඇඳ ගන්න ඒවට මාර ලස්සනට ඇඳ ගන්න පුළුවන්. ඔන්න මම ටිප් එකක් කියලා දෙනවා ඔයාලට.
ඉතින් ඒ නිසා මේ වගේ කොළ පාට කරනකොට ඔයාලට පුළුවන් ෆ්ලැට් බ්‍රෂ් එක පාවිච්චි කරන්න. මම ගොඩක් වෙලාට number 4 number 5 outline brush තමයි පාවිච්චි කරන්නේ. ඒක මට හුරු වෙලා තියෙන නිසා ෆ්ලැට් බ්‍රෂ් එක මම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාට ලොකු ඩිසයින් පාට කරනකොට විතරයි. ඉතින් මේ වගේ නිර්මාණයකදී මම පාවිච්චි කරන්නේ number 4 number 5 outline brush. ඒව ඕන වෙන්නේ නැහැ. ඔයාලා පාට කරනවා නම් ඔයාලට හුරුයි නම් ෆ්ලැට් බ්‍රෂ් එක පාවිච්චි කරන්න. ඉතින් ඔන්න ඔය විදියට ඔන්න අවසාන කොලයටත් අපි ආවා. අවසාන කොලෙත් කලින් වගේම අවුට්ලයින් එක ඇඳගෙන චුට්ටක් අපි වටේ ලස්සනට මේ විහිදුවගෙන පාට ඊට පස්සේ වයිට් කලර් එකත් එක්ක ෂේඩින් එක කරනවා. ඔය විදිහට ෂේඩින් එක කරාම බලන්නකො කොලෙත් අමුතු ලස්සන කෙනා. ඔයාලට පුළුවන් ඔය වෙනකොට වයිට් කලර් වෙනකොට yellow කලර් එක පාවිච්චි කරන්න. golden yellow හරි chrome yellow හරි lemon yellow හරි ඒ කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් ලස්සනයි. මම අර වෙනසකට තමයි මම හැමදාම කොලේ ෂේඩින් කරන්නේ ඒ කලර්ස් දෙක නිසා තමයි මම වයිට් කලර් එකත් එක්ක මේ ග්‍රීන් කලර් එක පාවිච්චි කරේ. ඉතින් ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපි ෆෙවික්‍රයිල් ලගේ ලයිට් ග්‍රීන් එක. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඩාර්ක් ග්‍රීන් එක ගන්න. ඩාර්ක් ග්‍රීන් එක අරගෙන මම කරන්නේ අර පින්සලෙන්ම අවුට්ලයින් එක ඇඳගෙන දාර ටික වැඩ ටික ඉවර කරගන්න තමයි යන්නේ. ওই විදිහට හැම කොලේම තද පාටින් චුට්ටක් අවුට්ලයින් එක ඇඳගෙන ඒකේ මැද දාර ටික අවුට්ලයින් කරගන්න එක තමයි ඔය කරන්නේ. එතකොට කොලේ ලස්සනක් එනවා. නිකන් 3D ලුක් එකක් එහෙමත් නැත්නම් එම්බොස් වෙලා වගේ පේනවා. ඔන්න ඔය විදිහට චූටි ඩීටි කැලි ටිකක් ලස්සනට හැඩ කරලා ඇඳ ගන්න එක තමයි ඔය කරන්නේ. ඕකට අවුට්ලයින් අත හුරු වෙලා තියෙන්න ඕන. එහෙම නැතුව චුට්ටක් හසුරුව ගන්න අමාරුයි. අවුට්ලයින් අඳිනවා නම් අනිවාර්යෙන්ම ඩිසයින් ටිකක් වැඩියෙන් ඇඳලා හුරු කරගන්න. එතකොට බය නැතුව ඔයාලට ඕකේ උඩ අපි කරන ඩිසයින් එක උඩ ලස්සනට අවුට්ලයින් ටික ඇඳ ගන්න පුළුවන්. බලන්නකො කොලේ කොච්චර වෙනසක් එනවද කියලා අවුට්ලයින් එකකින්. ඒ නිසා අවුට්ලයින් ඩිසයින් ටිකක් වැඩියෙන් ඇඳලා තියාගන්න. එතකොට ඔයාලට බය නැතුව ওই ඩිසයින් වල උඩ අවුට්ලයින් කරගන්න ලේසි. ඔයාලට ෆයිනල් අවුට්පුට් එක අපේ වීඩියෝ එකේ අවසානයේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ රෝස මල්ල එක එක ක්‍රමයකට ෂේඩින් කරන වීඩියෝස් ටිකක් මම අරගෙන එනවා. ඉතින් අපේ ප්ලේලිස්ට් එකක් හදලා තියන්නම්. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒව බලා ගන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් ඉස්සරහට අපි දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම වීඩියෝස් ටික හදලා තියෙන්නේ එකින් එක අප්ලෝඩ් කරන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාන්න වටිනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිත් අයට පේන්න ෂෙයා කරන්න. අපේ page එක අලංකාර sarees කියන අපේ FB page එකනොත් ඔයාලට designs බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට saree ඔසිරි කරන අයට ඒවට මැච් වෙන ලස්සන designs මම daily update කරනවා. එතකොට ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒව save කරලා තියාගන්න. මෙන්න මේ විදිහට තමයි final output එක එන්නේ. මේ තියෙන පළවෙනි නිර්මාණය මම කරපු. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන්නේ මම දෙවෙනියට ඔයාලට පේන්න කරපු නිර්මාණය. එහෙනම් හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්නම්. අපිව subscribe කරන්න අමතක කරන්න එපා.